එතකොට මේ පාඨමාලා ගැන බොහෝ දෙමව්පියෝ මේ වෙනකොටත් දැනුවත්. ඒ වගේ මේ පාඨමාලා මේ ඉංග්‍රීසි පාඨමාලා කේම්බ්‍රිජ් ඉංග්‍රීසි පාඨමාලා ගත්තාම ඒ අනිත් පාඨමාලාවට වඩා යම් කිසි විශේෂත්වයක් මේ පාඨමාලාවන් වල තියෙනවා. බොහෝ දෙමව්පියෝ දන්නවා. ඒ වගේම දැනගත යුතුයි. එතකොට මේ පාඨමාලා හැදෑරීම තුළින් අපේ දරුවන්ට ලැබෙන වාසි මොනවද? එතකොට මේ කේම්බ්‍රිජ් කොලෙජ් කියන ආයතනය මොකක්ද? කවුද මෙහෙයවන්නේ? ඒතර පාඨමාලා පැවැත්වෙන විදිහ. ඒ සීලම දේවල් දැනුවත් කරන්න තමයි මම අද ෆ්‍රී සෙෂන් එකක් arrange කරේ. මම එහෙනම් දැන් මගේ ඉන්ට්‍රොඩක්ෂන් එක පටන් ගන්නවා. මේ ඉන්ට්‍රොඩක්ෂන් එක පටන් ගන්න කලින් මම කවුද කියලා පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. එතකොට ඔයාලා අහලා ඇති Cambridge College of English Language Training. ලංකාවේ තියෙන Cambridge ESOL exam preparations වල ප්‍රසිද්ධ ආයතනයක්. මොකද අපේ branches අපේ මධ්‍යස්ථාන ගණනාවක් මේ වෙනකොට ලංකාව පුරා තියෙනවා. ඉතින් අපේ ප්‍රධාන මධ්‍යස්ථානයේ මහනුවර, කෑගල්ල, රඹුක්කන, ගම්පහ, කුරුණෑගල යන ප්‍රදේශවල මේ වෙනකොට අපේ මධ්‍යස්ථාන පවතිනවා. මේ මධ්‍යස්ථානවල මේ වෙනකොට දරුවන් විශාල ප්‍රමාණයක් දහසකට ආසන්න ප්‍රමාණයක් මේ කේම්බ්‍රිජ් ඉංග්‍රීසි පාඨමාලාව හදාරමින් සිටිනවා. එතකොට මේ ඔන්ලයින් පාඨමාලාව ආරම්භ කරන්න කියලා ලොකු ඉල්ලීමක් තිබුණා දෙමාපියන්ගේ. ඒ නිසා තමයි අපි ඔන්ලයින් පාඨමාලාව මීට මාස 3කට විතර කලින් පටන් ගත්තා. එතකොට මේ බඳව ගන්න දෙවෙනි කණ්ඩායම. පළවෙනි කණ්ඩායම එනකොට සාර්ථකව මේ ඔන්ලයින් පාඨමාලාව කරගෙන යනවා. එතකොට මේ දෙවෙනි කණ්ඩායම තමයි අද දවසේ අපි බඳව ගන්න මේ දැනුවත් කිරීමේ සැසීමක් පවත්වන්න තීරණය කරේ. එතකොට මේ Cambridge College of English Language Training ආයතනය ගැන මම පැහැදිලි කිරීමක් කරා. එතකොට මම තමයි ආදරණීය දෙමාපියනේ මේ ආයතනයේ අධ්‍යක්ෂක විදිහට කටයුතු කරන්නේ. ඒ කියන්නේ සේනෝ පාඨමාලාවන් ගුරුවරුන් විසින් උගන්වනු ලබන්නේ මගේ අධීක්ෂණයේ යටතේ. ඒ වගේම තමයි තව දෙයක් කරන්න ඕනේ මේ සියලුම ඔන්ලයින් පාඨමාලාවන් පවත්වන්නේ මම විසින්ම තමයි. එතකොට මම පැහැදිලි කිරීමක් කරන්න. University of Cambridge ESOL examinations කියන්නේ. මොකද්ද මේ ESOL කියන්නේ? නැත්නම් ESOL කියලා කියන්නේ. ඒක ගැන පොඩි හැඳින්වීමක් මම කරන්නම්. ESOL stands for English for Speakers of Other Languages. දැන් අපි Cambridge University එක ගැන ගොඩ දෙනෙක් අහලා තියෙනවා. Cambridge University එක ගැන කතා කරනකොට ලෝකේ තියෙන අංක 1 විශ්වවිද්‍යාල. මේ Cambridge University එකේ language department එක මගේ මේ ලෝකේ ඕනම කෙනෙක්ට සහතිකයක් ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. language certificate. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සහතිකයක් ලබා ගන්න පුළුවන්. ඒ සහතිකය international standard certificate. කියන්නේ ලෝකෙම පිළිගන්න සහතිකයක් තමයි මේ යුනිවර්සිටි එකෙන් හම්බෙන්නේ. එතකොට මේකට අපි කියනවා ESOL exams කියලා. එකෙන් අදහස් කරන්නේ English for speakers of other languages. අනිත් භාෂා කතා කරන්නන්ට ඉංග්‍රීසි. ඒ කියන්නේ ඉංග්‍රීසි දෙවෙනි භාෂාව විදිහට හදාරන මේ ලෝකයේ ඉන්න සිසු දරුදරියන් ඕනම කෙනෙක්ට හදාරන්න පුළුවන් පාඨමාලාවක් තමයි මේ Cambridge ESOL examinations කියලා කියන්නේ. What are they? Cambridge exams are the world's most famous and the only internationally recognized English exams which is taken by most number of students in the world. ඒ හැඳින්වීම සිංහලෙනුත් තියෙනවා. මේ කේම්බ්‍රිජ් විභාග ලොව සිසුන් අතර ප්‍රසිද්ධම සහ වැඩිම සිසුන් ප්‍රමාණයක් සහභාගී වන ලොව එකම ජාත්‍යන්තර විභාගය ලෙස හැඳින්විය හැකියි. එතකොට ලෝකේ වැඩිම සිසුන් පිරිසක් වසරකදී ලබා ගන්නා විභාගය හැටියට මේ Cambridge ESOL exams හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ Cambridge ESOL exams මේ ලෝකේ පුරාම ප්‍රසිද්ධයි. Who produced it? කවුද මේ මෙහෙවන්නේ? Cambridge tests are produced by Cambridge English Language Assessment, which is part of the world's most famous University of Cambridge in the UK. එම Cambridge විභාග පවත්වනු ලබන්නේ ලෝක ජනප්‍රිය මහා අංක 1 විශ්වවිද්‍යාලය වන එංගලන්තයේ පිහිටි Cambridge විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා අංශයේ මගිනි.
එතකොට මම කලින් පැහැදිලි කරා වගේ මේ පාඨමාලාවන් මෙහෙයවන්නේ සියලුම මේ විභාග පාඨමාලාවන් නෙවෙයි සමා වෙන්න. විභාග මෙහෙයවන්නේ කේම්බ්‍රිජ් යුනිවර්සිටි එක හරහා. What are in the test? වැදගත් දෙයක්. මොනවද අපේ දරුවන්ට මේ විභාගයේදී තියෙන්නේ? දැන් දෙමාපියෝ IELTS ගැන අහලා ඇති. IELTS IELTS කියලාද කියන්නේ. එතකොට English International English Testing System එක තමයි IELTS කියලාද කියන්නේ. එතකොට මේ IELTS විභාග පවත්වනු ලබන්නේ කේම්බ්‍රිජ් යුනිවර්සිටි එක කරාම තමයි. ඒතර IELTS වල තියෙන්නේ මොනවද කියලා දෙමාපියෝ දන්නවා. ඒකේ ඒවට අපි කියනවා skill based exams. මොනවද ඒවට කියන්නේ? skill based exam. ඒ ලංකාවේ ගොඩක් දුරට තියෙන්නේ අදරේ දෙමාපියනේ knowledge based exams. කියන්නේ ප්‍රැක්ටිකල් නෑ, ප්‍රායෝගික නෑ. ළමයින්ගේ දැනුම තමයි ගොඩක් දුරට පරීක්ෂා කරනු ලබන්නේ. ළමයින්ගේ හැකියාවන් නෙවෙයි. ලංකාවේ ගත්තම ගොඩක් විභාග එහෙම. ප්‍රායෝගික විභාග ගත්තම ගොඩක් අඩුයි. ඒකට ඇත්තටම දැන් ඉංග්‍රීසි කියන දේ භාෂාවක්. ඒතර මේක භාෂාවක් නම් ළමයින්ගේ ඉංග්‍රීසි දැනුම විතරක් නෙවෙයි. ළමයින්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාවන් ප්‍රායෝගිකව අධ්‍යයනය කිරීමක් කළ යුතුයි. ඒ හරහා ළමයින්ට මොකද සාමාර්ථ ලබා දීමේ ප්‍රතිපාටියක් තියෙනවා නම් ප්‍රතිපාටියක් තියෙනවා නම් ඒ වඩා යෝග්‍යයි. ඒසේ වුණා නම් අද වෙනකොට ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාවය එහෙම නැතිනම් ලංකාවේ ඉංග්‍රීසි කතා කරන පිරිස මේ වෙනකොට වැඩි ප්‍රමාණයක් මීට වඩා වැඩි ප්‍රවණතාවයක් දක්වනවා. දැන් බලන්න අපි ළමයි අවුරුදු කීයක් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා? සාමාන්‍යයෙන් දැනක O level දක්වා ඉගෙන ගන්න ළමයෙක් නම් අවුරුදු 11ක් ඉංග්‍රීසි ඉගෙන ගන්න. අවුරුදු 11. A level දක්වා ඉගෙන ගන්න ළමයෙක් නම් A level එක ජෙනරල් ඉංග්‍රීසි තියෙනවා. ඒතර අවුරුදු 13ක් ඉංග්‍රීසි ඉගෙන ගන්න. නමුත් ඒ විදිහට අවුරුදු 13ක් එමත 11ක් ඉංග්‍රීසි ඉගෙනගෙන අපේ දරුවෝ තවත් ඉංග්‍රීසි පාඨමාලාවන්, ඒ කියන්නේ after O level, after A level කියලා spoken English courses, දැන් general English courses, diploma එක පාඨමාලා රාශියක් ලංකාවේ ඕන තරම් ආයතන තියෙනවා. ලංකාවේ ඕන තරම් විවිධ නම් වලින් ආයතන තියෙනවා. ඒවට ගිහිල්ලා හදාන්න. විවිධ ගුරුවරු, ප්‍රසිද්ධ ගුරුවරු ඉන්නේ. ඒවට ගිහිල්ලා හදාන්න. නේද? ඉංග්‍රීසි කතා කරන්න පුරුදු. මේ අවුරුදු 13ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. මේකට ප්‍රධානම හේතුව තමයි මේ භාෂාව ප්‍රායෝගිකව ළමයින්ට ඉගැන්වීම කරේ නැහැ. ඉගැන්වීම නෙවෙයි පුහුණු වීම. ළමයින්ට භාෂා ප්‍රායෝගික පුහුණු වීම කරේ. මේ අවුරුදු 13ක කාලයක් තුල. ඒ වගේම ළමයින්ගේ ප්‍රායෝගික ඉංග්‍රීසි දැනුම සමානයි. ළමයින්ගේ ප්‍රායෝගික ඉංග්‍රීසි කුසලතාවය ටෙස්ට් කරෙත් නැහැ. අගයීමකට ලක් කරෙත් නැහැ. ඒ නිසා ළමයින් දැනුම විතරක් තියාගෙන ග්‍රැමටික ස්පෙලිංස් ටික තියාගෙන තමයි මේ වෙනකොට ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒ ඕක තමයි ඇත්තටම ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කරනකොට විශේෂයෙන්ම ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන කතා කරනකොට තියෙන අඩුව ලොකුම අඩුව ඒක. එතකොට පහුගිය ආණ්ඩු කීපයක්මපත් වුණා. ඒ ආණ්ඩුවලින් මේ ඉංග්‍රීසි භාෂා හැකියාව කියන්නේ O level වලට listening test එකකුයි speaking test එකකුයි ගේන්න මං හිතන්නේ අවශ්‍ය ප්ලෑන් එකක් කරා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. තාම ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් අර grade 7 8 12 වගේ නම් speaking test එකකුයි පොඩි listening test එකකුයි තියෙනවා term test වලට. නමුත් මේක O level වලට ගේන්න කවුරුත් මේ වෙනකන් සමත් වුණේ නැහැ. එහෙම ගෙනාපු දවසට මේ රටේ බහුතර දෙනෙක් ඉංග්‍රීසි කතා කරන දරුවන් මීට වඩා බිහි වෙයි. ඉංග්‍රීසි සමාජයේ ඉංග්‍රීසි භාෂාව හසුරවන්න පුළුවන් පිරිසක් මීට වඩා බිහි වෙයි. එතකොට නමුත් මේ කේම්බ්‍රිජ් එක්සෑම්ස් ගැන කතා කරනකොට මම අර ඉස්සෙල්ලා කිව්වා IELTS වල තියෙන්නේ ආදරණීය දෙමාපියනි ස්කිල් බේස්ඩ් එක්සෑම්ස් ළමයින්ගේ භාෂා හැකියාව තමයි ටෙස්ට් කරන්නේ. භාෂා හැකියාවන් 4යි. මොනවද? listening, reading, writing, speaking. listening, reading, writing, speaking. එතකොට මේ ස්ටාර්ටර්ස් වල ඉඳලා FC වෙනකන් අපි පාඨමාලා මේ වෙනකොට පවත්වනවා. මේ සියලුම පාඨමාලාවන් වලදී මේ ළමයින්ගේ language skills
දැනුම නෙවෙයි භාෂා හැකියාවන් තමයි පරීක්ෂණයට ලක් කරන්නේ. These tests are skill based. That means that the focus is on practical English language skills. There are listening, reading, writing and speaking tests. දැන් මේ වගේ තියෙන මොකද? Reading, writing, listening, speaking. ඒ කියන්නේ ඉංග්‍රීසි කියවීම, ලිවීම, සවන් දීම හා කථනය යන සියලුම අංශ පරීක්ෂණයකට ලක් කරනවා. ඒ අනුව තමයි ළමයාට සහතිකය හම්බෙන්නේ. ඒ කියන්නේ රීඩින් වලට මාක්ස් මෙච්චරයි. රයිටිං වලට මාක්ස් මෙච්චරයි. ස්පීකිං වලට මාක්ස් මෙච්චරයි. ඒ වගේම ලිසනින් වලට මෙච්චරයි. කියලා අන්තිමේට ඕවර්ऑල් එකක් එක්ක තමයි ළමයාට රිසල්ට් ෂීට් එක එහෙම නැත්නම් සර්ටිෆිකේට් එක කේම්බ්‍රිජ් යුනිවර්සිටි එක කරා හම්බෙන්නේ. එතකොට මේ පාඨමාලාව හැදෑරීම තුලින් අපි මාස 6ක් 8ක් අතර කාලයක් ළමුන්ව මේ පාඨමාලාවන් සඳහා සූදානම් කරනවා. විශේෂිත වූ කේම්බ්‍රිජ් යුනිවර්සිටි එක පබ්ලිෂ් කරලා තියෙන ඉංග්‍රීසි බුක්ස් හරහා තමයි මේ ප්‍රෙපරේෂන්ස් අපි කරන්නේ. ඒ කාලය තුල ළමයි ඉංග්‍රීසි පාඨමාලාවන් වලට අපි ඔන්ලයින් පන්ති වලට හෝ ප්‍රායෝගික පන්ති වලට සහභාගී වෙන විට කියන්නේ ෆිසිකල් ක්ලාසස් වලට සහභාගී වෙන ළමයි මෙයාලගේ ලැන්ග්වේජ් ස්කිල්ස් හතරම ඉම්ප්‍රූව් කරගන්න. ඒක අනිවාර්යයි. කියන්නේ listening, reading, writing, speaking කියන ලැන්ග්වේජ් ස්කිල්ස් හතරම මේ ප්‍රෝග්‍රෑම් එක කරා ළමයින්ගේ ඉම්ප්‍රූව් වෙන්න ඕන. මොකද මේ එක්සෑම්ස් හදලා තියෙන්නේ මේ සිලබස් හදලා තියෙන ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් ජාත්‍යන්තර ක්‍රමවේදයක් කරා තමයි මේ පාඨමාලාවන් සියලුම දේවල් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ළමයින්ට ආස හිතෙන විදිහට විවිධ ක්‍රියාකාරකම් තුලින් ළමයින්ගේ සියලුම භාෂා හැකියාවන් ක්‍රමානුකූලව වර්ධනය කරන පාඨමාලාවන් කියලා අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ඩෙමෝපියෝ හිතයි. ළමයින්ගේ ලැන්ග්වේජ් ස්කිල්ස් විතරද ඩෙවලොප් වෙන්නේ ළමයින්ගේ දැනුම මේකදී ඩෙවලොප් කිරීමක් කරන්නේ නැද්ද කියලා. මම සඳහන් කරන්න කැමතියි මේ ලැන්ග්වේජ් ස්කිල්ස් ඩෙවලොප්මන්ට් වලදී ළමයින්ගේ knowledge එක improve කරන එකත් වැදගත්. එතකොට අපි අමතරව මේ සිලබස් එකට අමතරව අපේ විශේෂ ග්‍රැමර් බුක් එකක් තියෙන හරහා ළමයින්ගේ ග්‍රැමර් knowledge එක කේම්බ්‍රිජ් එකේ ස්පෙෂල් වර්ඩ් ලිස්ට් එකක් තියෙන හැම ස්ටේජ් එකටම අදාළ. ඒ වර්ඩ් ලිස්ට් එක හරහා ළමයින්ගේ vocabulary කියන වාක් කෝෂය කියලා අපි කියන්නේ improve කරනවා. spellings, pronunciations, grammar. එතකොට සරලවම හැදෙන්න ඕන. ළමයින්ගේ භාෂා හැකියාවන් listening, reading, writing, speaking කියන language skills හතර. grammar, ව්‍යාකරණ, ඒ වගේම vocabularies. හරහා අපි improve කරනවා මේ මාස 6 හෝ 8ක කාලය ඇතුළත. why is it? ඇයි ළමයෙක් මේ කේම්බ්‍රිජ් විභාගයක් ලබා ගත යුතු? Every child who takes a Cambridge English test gets a world-recognized Cambridge certificate. It is approved by all the countries in the world and all leading companies and associations. මේ විභාගවලට සහභාගී වන සියලුම සිසුන්ට ලෝම පෙළගත් කේම්බ්‍රිජ් සහතිකය පිළිගැනේ. මේ සහතිකය ඕනෑම රටක විශ්වවිද්‍යාලය හා ප්‍රමුඛ පෙළේ සමාගම් විසින් පිළිගන්නා සහතිකය. වැදගත්ම දේවල් කිහිපයක් තියෙනවා. මේ පාඨමාලාව හැදෑරීම තුලින් වැදගත් මේ පාඨමාලාව හැදෑරන්න අවශ්‍ය වැදගත් කරුණු රාශියක් තියෙනවා. පළවෙනි දේ තමයි මේ සර්ටිෆිකේට් එක. දැන් දෙමව්පියෝ දන්නවා ඉස්සර දෙමව්පියෝ කොට දෙනෙක් අර එලකියුෂන් එක්සෑම්ස් ළමයින්ට හදාරවන්න උත්සාහ කරනවා. නමුත් අර එලකියුෂන් එක්සෑම්ස් වලින් ළමයින්ට ඉන්ටර්නැෂනල් සර්ටිෆිකේට් එකක් හම්බෙන්නේ නැති නිසා බොහෝ දෙමාපියෝ දැන් ප්‍රමුඛතාවය දක්වන්නේ මේ කේම්බ්‍රිජ් එක්සෑම්ස් ළමයින්ට කරනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ සර්ටිෆිකේට්. මොකද මේක ලෝකේ ඕනෑම රටක විශ්වවිද්‍යාලයක පිළිගන්න කේම්බ්‍රිජ් ඉංග්‍රීසි සහතිකයක් තමයි ළමයින්ට හම්බෙන්නේ. ඒක දෙයක්. අනිත් දේ තමයි මෙන්න මේක. What are they improved? Your child improves all the language skills in this course
reading, writing, listening, and speaking with grammar and vocabulary improvement. බොහෝ සාම්ප්‍රදායික පන්තිවල සිදු කරනු ලබන්නේ. ලිවීම කියවීම පමණක් පුවත් පෙළ පාඨමාලා තුලදී කියවීම ලිවීම මෙන්ම සවන් දීම කතන යන සියලුම භාෂාංශයන් වර්ධනය කරනු ලැබේ. එතකොට අනිත් කාරණේ තමයි අනිත් වාසිය තමයි මේ පාඨමාලාව හැදෑරීම තුළින් ළමයින්ගේ ඉංග්‍රීසි දැනුම වගේම ළමයින්ගේ සියලුම භාෂා හැකියාව listening, reading, writing, speaking කියන භාෂා හැකියාව වැඩි දියුණු වීම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අනිවාර්යෙන්. මොකද ගොඩාක් දුරට ළමයි දැන් listening ටෙස්ට් වලට වගේ හුරු නැහැ. British accent එකට හුරු නැහැ. ගොඩක් pronunciation වැරදි. උඩ ඒ සියලුම දේවල් මේ පාඨමාලාව හැදෑරීම තුලින් වර්ධනය කරගන්න පුළුවන්. How valuable is it? The positive experience of taking a Cambridge G test builds confidence and is a firm foundation for their future studies and careers. Cambridge විභාග මගින් දනුවන් ලබා ගන්න අත්දැකීම් දරුවන් තුළ ඉංග්‍රීසි භාෂාව කෙරේ ධනාත්මක චින්තනයක් ඇති කිරීමට ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට මනා පිටුවාලා එන්න මේ ඔවුන්ගේ අනාගතය සඳහා ශක්තිමත් අභිදාලමක් වන බවනුවන්. අනිත් දේ තමයි ළමයි මේ විභාග හරහා ලබා ගන්න අත්දැකීම. ඉන්ටර්නැෂනල් එක්සෑම් එකකට ෆේස් කරලා ඒ ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එක ඒක ඔවුන්ට ලොකු පෞරුෂ වර්ධනයකට හේතු. ඔවුන් තුළ ධනාත්මක චින්තනය කියන්නේ අපි කියන ළමයින්ගේ මොටිවේෂන්. දැන් ගොඩ දෙනෙක් ඉංග්‍රීසි කතා කරන්න දැන් ලොකු වයසටපත් වුණාම ඉංග්‍රීසි කතා කරන ලැජ්ජයි. බයයි. නේද? නමුත් මේ පොඩි කාලේ ඉඳලම කවුරු හරි මේ කේම්බ්‍රිජ් එක්සෑම්ස් වලට ළමයි හුරු කරොත් ඒ ළමයා හරි පොසිටිව්. එන මොටිවේට් වෙලා ඉන්න. ඇයි? බය නැහැ. එයා එක්සෑම්ස් වලට ෆේස් කරලා ෆොරිනර්ස්ලත් එක්ක කතා කර ඉන්ටර්නැෂනල් එක්සෑම්ස් වලට ෆේස් කර ඒ කොන්ෆිඩන්ස් එක යාට තියෙනවා. වගේම ක්ලාසස් වල ඇක්ටිවිටීස් කරනකොට ඉංග්‍රීසි වලින් කතා කරනවා. ඒ කොන්ෆිඩන්ස් එක මේ ළමයින්ට තියෙනවා. ඒ නිසා ඒක ඇත්තටම උන්ගේ අනාගතයට ලොකු අඩිතාලක්. එතකොට මම දැන් මේ වෙනකොට මේකේ වාසි කිහිපයක්ම කිව්වා. මම සර්ටිෆිකේට් එක ගැන කතා කරා. yes. පළවෙනි දේ තමයි සර්ටිෆිකේට් එක. කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකෙන් තමයි සර්ටිෆිකේට් එකක් හම්බෙන්නේ ළමයින්ට. ඊළඟට තමයි ළමයින්ගේ ඉම්ප්‍රූව්මන්ට් සර්ටිෆිකේට් එක විතරක් මදි. හැකියාවනුත් තියෙනවා. ඒ කියන්නේ අපිට සුදුසුකම විතරක් තිබිලා මදි. අපිට ඒ දේ කරන්න හැකියාව තියෙන්නත් ඕනේ නේද? සුදුසුකමම තිබ්බත් වැඩක් නැහැ. එතන ඩ්‍රයිවිං ලයිසන් එක තිබිලා වාහනයක් මාර්ගයේ හරියට පදවගෙන යන්න බැරි නම් වැඩක් නැහැ ඩ්‍රයිවිං ලයිසන් එක නේද? ඒතර අපි සුදුසුකම විතරක් නෙවෙයි. ඔවුන්ගේ හැකියාව වුණත් මේ හරහා වර්ධනය කිරීමක් කරනවා. ඒ වගේම තමයි ඔවුන් තුළ ඇතිවෙන්නා වූ ඒ පෞරුෂ වර්ධනය ඒ ඉංග්‍රීසි භාෂාවට තියෙන බය ලැජ්ජා නැතිවි තුලින් ඔවුන් මේ ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන්න පෙළඹෙනවා. ඒතකොට ඒක ලොකු පොසිටිව් දෙයක් අපේ ළමයි. හරි. ඊට පස්සේ ආදරණීය දෙමව්පියනේ මෙන්න මේකේ ස්ටේජස් තියෙනවා. මොනවද මේ ස්ටේජස්? කාටද මේක කරන්න පුළුවන් කියලා මම පැහැදිලි කරා. දැන් මේක YLE කියලා අහලා තියෙනවනේ. යත young learners YLE කියන්නේ මොකද? young learners English කියන එක තමයි YLE කියලා. ඒතර YLE කියලා අහලා තිබුණාට හරියට මේකේ තේරුමක් දන්නේ නැහැ නේද? මේ කාටද මේක හදාගන්න පුළුවන්? young learners English කියන එක තමයි YLE කියලා. ඒතර මේකේ දෙමාපියන් ස්ටේජස් තුනක් තියෙනවා. ඒ තුන තමයි starters, movers, flyers. ඔය තමයි ස්ටේජස් තුන. දැන් කොහොමද අපි ළමයි මේ ස්ටේජස් වලට තෝරගන්නේ? දැන් සාමාන්‍යයෙන්
මේකේ නීතියක් නැහැ ස්ටාර්ටර්ස් වල ඉඳලාම යන්න ඕනේ. කියන්නේ ස්ටාර්ටර්ස් කරලා මූවර්ස් කරලා ෆ්ලයර්ස් කරන්න ඕනේ කියලා එහෙම නීතියක්. ඕනම ළමයෙක්ට මූවර්ස් ළමයා දක්ෂණ වයස ප්‍රමාණය දැන් හිතන්නකෝ දැන් සාමාන්‍යයෙන් අවුරුදු 7 8 වගේ ළමයි තමයි අපි ස්ටාර්ටර්ස් වලට ගන්න. අවුරුදු 7ත් 8ත් 9 10 වගේ ළමයි මූවර්ස් වලට ගන්න. ෆ්ලයර්ස් වලට අපි ගන්න 11 12. අවුරුදු 11 12 ළමයි තමයි ෆ්ලයර්ස් වලට ගන්න. හැබැයි දෙමාපියෝ දැන් තමන්ගේ දරුවගේ මට්ටම ගැන දන්නවනේ. දැන් ස්ටාර්ටර්ස් කියන්නේ ගොඩක් බේසික්ස් එක්සෑම්. දැන් මේ බේසික් එක්සෑම් එකේ තියෙන ළමයින්ට සාමාන්‍යයෙන් 4 letter word එකක් වගේ තනියම ලියන්න පුළුවන්. ඒ කියන්නේ ලියන්න බැරි ළමයි මේකට ගන්න බෑ. මේකත් ඒක. කියන්නේ දැන් සාමාන්‍යයෙන් ළමයි දැන් ස්ටාර්ටර්ස් කියලා කියන්නේ පළවෙනි ලෙවල් එක. කියන්නේ මේක මුල්ම අවධියේ තියෙන්නේ. මේක අපි අකුරේ ඉඳලා හදනවා. නෑ එහෙම කරන්නේ නෑ. ඒ කියන්නේ මේක A B C D අකුරු ටික උගන්වලා ඊට පස්සේ වචනයක් හැදෙන විදිය කෑට කැඩ රෝග ඩොග් එහෙම කරන්නේ නෑ. එහෙම ළමයෙක් නම් මේකට සහභාගී වෙන්න බෑ. සාමාන්‍ය ළමයාට සාමාන්‍යයෙන් හිතන්න ඔක්ස්ෆර්ඩ් රීඩින් සර්කල් එක ගන්නවනේ. ඔක්ස්ෆර්ඩ් රීඩින් සර්කල් එකේ බුක් 1 එක කියවන්න පුළුවන්. මට්ටමේ ළමයෙක් කියලා හිතන්න. ඒ ළමයාට සහභාගී. සාමාන්‍යයෙන් මේ වචන තියෙන dog cat විතරක් නෙවෙයි කියපුවා crocodile watermelon අන්න ඒ වගේ වචනයක් තනියම වෙලාව ගන්නෙ නැත. ඉක්මනින් ලියන්න පුළුවන් කෙනෙක් වෙන්න. ස්ටාර්ටර්ස් වලට ගන්න. අවුරුදු 7 වුණත් අපි දන්නවා සමහර ළමයින්ට මේක බෑ. උට එහෙම ළමයින්ට අපේ ෆිසිකල් ක්ලාසස් වල නම් ෆවුන්ඩේෂන් ක්ලාසස් කියලා තියෙනවා. ඒතරේ ළමයි අපි ළඟට අරගෙන යකුරු හුරු කරලා ඒ වචන මේව කරලා ළමයාව ස්ටාර්ටර්ස් මට්ටමට අරගෙන මේ ස්ටාර්ටර්ස් වලට අපි ගන්නවා සාමාන්‍යයෙන් අවුරුදු 2 වගේ කාලයක් යනවා ඉතින්. හැබැයි මේ ඔන්ලයින් ක්ලාසස් එහෙම කරන්න බෑ. ඒක කනගාටුයි. මොකද ඔන්ලයින් ක්ලාසස් එහෙම නම් කරන්න බෑ. ළමයාට පුළුවන් වෙන්න. මොකද අපි ළමයා දකින්නේ නැහැ. නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔන්ලයින් කරන්න කියලා පේරන්ට්ස්ලා කිව්වට මේ ඔන්ලයින් කරනකොට යම් කිසි අපහසුතාවයක් අපිට තියෙනවා. ඒ දෙයක් තමයි ළමයා කරන දේ අපිට පේන්නේ. ඒ ළමයාගේ පොත පේන නිසා දෙමාපියෝ හැම වෙලේම පිටිපස්සෙන් ඉන්නවා. දැන් මූවර්ස් ෆ්ලයර්ස් ළමයි නම් කමක් නැහැ. අවුරුදු හිතන්නකෝ 9න් උඩ ළමයි නම් ප්‍රශ්නයක් නැහැ. අපිට එක්ස්පීරියන්ස් එක මූවර්ස් ෆ්ලයර්ස් ළමයි හොඳට කරගන්න. පේරන්ට්ස්ලාගේ හෙල්ප් එකකුත් නැහැ. කරපු දේ ෆොටෝ එකක් දාලා එවන්න කිව්වොත් ඒ ළමයි ෆොටෝ එකක් ගහලා එවන්න දාන්න. ඒතර ඒ ළමයි එක්ක කරන්න ලේසියි. දැන් කෙට් පෙට්ටේස්. මේක ගොඩක් ප්‍රශ්නයක් ස්ටාර්ටර්ස්. ඒ කියන්නේ අවුරුදු 7ත් 8ත් ළමයි අතරත දෙමාපියෙක් අනිවාර්යයෙන්ම මේක පිටිපස්සේ ඔන්ලයින් කරනකොට ඉන්න ඕනේ සර් කියන දේවල් අහගෙන ඉන්න ඕනේ. ඒ ළමයින්ට වැඩ ටික හරියට කරවන්න ඕනේ පන්ති වෙලාවෙත් ඒ වගේම හෝම්වර්ක් දෙන ඒවත් හරියට කරවන්න. එතකොට ඒ වගේ. එතකොට දැන් හිතන්නකෝ අවුරුදු 9 10 ළමයෙක් හිටියත් දෙමාපියෝ දන්නා මගේ ළමයාගේ මට්ටම පොඩ්ඩක් අඩුයි කියලා. එහෙනම් එයාව මූවර්ස් වලට දාන්න එපා. කොතනින්ද පටන් ගන්න ඕනේ? ස්ටාර්ටර්ස් වල ඉඳලා පටන් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. මේ විභාග අවුරුදු 13 වෙනකම් කරන්න පුළුවන්. දැන් අවුරුදු 13න් පස්සේ මෙන්න මේ ස්ටාර්ටර්ස් මූවර්ස් ෆ්ලයර්ස් කරන්න බෑ. ඊළඟට ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා. මම ෆ්ලයර්ස් ක්ලාස් එක කෙලින්ම පටන් ගන්නෙත් නෑ. කියන්නේ ෆ්ලයර්ස් වලට මම ගන්නෙ මූවර්ස් කරපු ළමයි විතර. ඒකට හේතුවක් තියෙනවා. ෆ්ලයර්ස් කෝස් එක ටිකක් ඇඩ්වාන්ස්. මොකද ළමයින්ට A2 සර්ටිෆිකේට් එකක් තියහම්බෙන්නේ. මොකද්ද මේ A2 සර්ටිෆිකේට් එක කියලාත් මම කියලා දෙන්නම්. ඒ නිසා මේක පොඩ්ඩක් ස්ටෑන්ඩඩ් වෙන නිසා ෆ්ලයර්ස් වලට මම ඩිරෙක්ට් ළමයි ගන්නෙ නෑ. මූවර්ස් කරපු ළමයි විතරයි ගන්න. ඒතර මම කෝසස් තුනයි දෙන්න පටන් ගන්නෙ. ස්ටාර්ටර්ස් මූවර්ස් කෙට් කියන එක තමයි පටන් ගන්නේ. හා. දැනට අපේ ඔන්ලයින් තියෙනෙත් මූවර්ස් ස්ටාර්ටර්ස් කෙට්. මොකද අපි ඔන්ලයින් පටන් ගන්න මාස දෙකක් විතර වෙන්නේ. ඒ නිසා තාම කවුරුත් එක්සෑම්ස් වලට කියන්නේ. ෆිසිකල් ක්ලාසස් වල නම් ඕන තරම් අපි ළමයි එක්සෑම්ස් වලට යවලා තියෙනවා. සර්ටිෆිකේට්ස් අපි ඕන තරම් ළමයින්ට බෙදා හැරලා තියෙනවා. නමුත් මේ ඔන්ලයින් ක්ලාසස් වල ළමයි තාම එක්සෑම්ස් වලට ගිහිල්ලා නැහැ. ඒ නිසා දැනට තියෙන්නේ ස්ටාර්ටර්ස් මූවර්ස් කෙට් විතරයි. හරි. ඊට පස්සේ අවුරුදු 13ට වැඩි නම් ඒ 13 වැඩි කියන්නේ ළමයා 8 වසර වගේ නන්නේ 13 8 වසර වගේ ළමයෙක් නම් අපිට කෙට් වල ඉඳලා පටන් ගන්න. ඔය කෙට් කියන්නේ key English test. පෙට් කියන්නේ preliminary English test.
FC කියන්නේ first certificate නේ. එතකොට මේවා ගොඩක් ස්ටෑන්ඩඩ් එක්සෑම්ස්. අර IELTS සිස්ටම් එකටම තමයි යන්නේ. දැන් CAT. එතකොට මේ වගේ ළමයින්ගේ language skills ඒ වගේම යාට ස්පෙෂල් grammar book එකක් තියෙනවා. ඒ grammar book එක අපි cover කරන මේ හැම stage එකටම grammar book එකක් තියෙනවා. ඒ grammar book එක හැබැයි Cambridge එකේ grammar book එකක් නෙවෙයි. ඒ හැම grammar book එකක්ම මම සම්පාදනය කරු මම ලියපු grammar books තමයි තියෙන්නේ. ඔය අපේ ආයතනය විතරක් නෙවෙයි තව ආයතන කිහිපයක්ම ඒ grammar books හරහා ළමයින්ට ඉගැන්වීම් කටයුතු කරගෙන යනවා. ඒතරේ grammar book එකයි Cambridge එකේ book pack එකයි තමයි අපි කරන්නේ. ඒතර දැන් යම්කිසි අදහසක් ගන්න පුළුවන් වුණා තමයන්ගේ ළමයාව කොයි ස්ටේජ් එකටද දාන්නේ. මේක තමයි අවුරුදු 6 කියලා තිබුණාට 6 නම් දාන්න එපා. මේක මොකද ෆිසිකල් ක්ලාසස් වලදී අපිට 6 මැනේජ් කරන්න පුළුවන්. මොකද අර ගොඩක් ඉන්ටර්නැෂනල් ස්කූල් යන ළමයි වගේ නම් අපිට අවුරුදු 6 මොකක් ගන්න පුළුවන්. මොකද ළමයි ටිකක් ෆෝවර්ඩ්. ගවර්න්මන්ට් ස්කූල් ළමයින්ට වඩා. අවුරුදු 7යි 8ත් අතර ළමයි ඉන්නවා. අර මං කිව්වා වගේ ළමයාට ලියන්න කියවන්න තරමක් පුළුවන් නම් ස්ටාර්ටර්ස් වලට දාන්න. ළමයා ගොඩක් ස්ටෑන්ඩඩ්. ළමයා අවුරුදු හිතනකො 9 10 වගේ වයසක නම් ළමයාගේ දැනුම් මට්ටම හොඳයි නම් පෙරසට පුළුවන් මූවර්ස් ඉඳලා පටන් ගන්න. අවුරුදු 10 11 වුණත් ඉතින් ෆ්ලයර්ස් කරන්නේ නැහැ මම මූවර්ස් එකේ ඉඳලාම තමයි යන්නේ. දැන් තේරුණානේ. ඊට කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ටෙස්ට් මම උගලන්ට ප්‍රශ්න දෙනවා මම වෙලාවක් දෙනවා දෙමව්පියන්ට අහන්න. එතකොට මේ කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ටෙස්ට් කරන්නේ කවුරුද අවුරුදු 13ට වැඩි ළමයි. මේ පෙට් FC කරන්නේ නැහැ. පෙට් FC කරන්නේ කෙට් කරලා තියෙන ළමයින්ට විතරයි. මොකද මේ විභාග ඒ තරම් ඇඩ්වාන්ස්ඩ්. IELTS වලට සමානයි කියලා මම කිව්වේ. ඒ නිසා ඒ තරම් ඇඩ්වාන්ස්. ඒ නිසා කෙලින්ම පෙට් එක පටන් ගන්න නම් බෑ. නම් මුද්දම දැනුවක් තියෙනවා. හැබැයි මම ගන්න කෙට් කරපු ළමයි විතරයි පෙට්. ඒතර මම දන්නවා මගේ ළමයා ගැන. මොකද කෙට් කරලා එක්සෑම් එක්ස්පීරියන්ස් එක ඒ තියෙන ස්ටෑන්ඩඩ් එක ඒ තියෙන රටාවට ළමයි හුරු වෙලා තියෙන නැත්නම් කෙට් කරලා නම් ඒ පාස් එකක් ඔය ගන්නවා කියන්නේ කෙලින්ම පෙට් කරලා ගොඩක් අමාරු දෙයක්. ඒතර ඒ ළමයි අවුරුදු 13ත් 18ත් අතර ළමයි නම් මම ගන්න කෙට් එකට අවුරුදු 18 පහ වුණත් පෙට් FC කරන්න පුළුවන්. ඒකේ ජෙනරේෂන්ස් තියෙනවා. ඒක ගැන බය වෙන්න එපා. ඊට පස්සේ මම අර විටින් විටම කිව්වා මේ CFR කියලා. එහෙම නැත්නම් A1 A2 කියලා මම කතා කරේ. මොකද්ද මේ CFR level කියලා? The Common European Framework of Reference for Language is an international standard for describing language learning. It is used around the world to describe learners' language skills. ලෝකේ ඕනම කෙනෙක්ගේ language skill එකක්. ලෝකයා අනිත් තව කෙනෙක් prove කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඔප්පු කරන්න පුළුවන් සාධකයේ තමයි මෙන්න මේ CFR level එක කියලා කියන්නේ. ඒ කියන්නේ කාගේ හරි ඉංග්‍රීසි භාෂා දැනුම මට්ටම මනින ඒකකයක් කියලා කිව්වොත් හරියට හරියට. ඒ ළමයි ඉංග්‍රීසි භාෂා හැකියාව මනින ඒකකය ජාත්‍යන්තර මනින ඒකකය මේ CFR level Common European Framework of Reference කියලා මම සිංහලෙන් හැඳින්නුවොත් ඒ මං හිතන්නේ හොඳට දෙමව්පියන්ට තේරෙනවා. හරි. අපි බලමු කොහොමද මේ CFR level Cambridge exams වලට හම්බ වෙන්නේ සහ මේ CFR level කොහොමද IELTS වලට equal වෙන්නේ? දැන් අහලා ඇති සමහර දෙමව්පියෝ මේක විභාගයක් තියෙන එක කරපුවා IELTS කරන්න තුරට යන්න පුළුවන්. කොහොම මේ දේවල් අහලා ඇති නේද? මම ඒක පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න මොකද්ද මේක ඇත්ත නැත්ත තත්ත්වය කියලා. දැන් ස්ටාර්ටර්ස් කරන ළමයෙක්ට හම්බෙන්නේ ආදරණ දෙමව්පියනේ pre A1 කියන සර්ටිෆිකේට්. ඒක ඇත්තටම කිව්වොත් මේක CFR level වලට අයිති වෙන්නේ නැහැ. මෙතන ලකුණක් අයිති වෙන්නේ නැහැ. නමුත් අපි අර බිග්ිනර්ස්ලට දෙන සර්ටිෆිකේට් එක මූලාරම්භයට දෙන සර්ටිෆිකේට් එකක් තමයි හම්බෙන්නේ. හැබැයි සහතිකේ හම්බ වෙනවා. නමුත් ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් මේකට අයිති වෙන්නේ නැහැ. ඒක ළමයින්ට අත්දැකීමක් ලබා ගන්න ඉතාම හොඳයි. ඒ වගේම සහතිකයක් ළමයින්ට හම්බ වෙනවා. ඊට පස්සේ මේ CFR level එක පටන් ගන්නෙ A1 වලින්. A1 movers. දැන් movers කරන ළමයෙක්ට ඒ ළමයා movers exam එක කරාට පස්සේ එයාට හම්බ වෙන්නේ A1 certificate එක. ඒ වගේම flyers කරන ළමයෙක්ට, ඒ වගේම CAT කරන ළමයෙක්ට හම්බ වෙන්නේ A2 certificate එක. මොකද මේකේ පොඩි වෙනසක් තියෙනවා. දැන් flyers කරන ළමයෙක්ට කොහොමත් මේ YLE වල හම්බ වෙන්නේ A2 certificate එකක්ම තමයි. YLE A2 certificate එක. මොකද CAT කරන ළමයෙක් මේක
කෙට් කරන කියන්නේ කී ඉංග්‍රීසි ටෙස්ට් එක කරන ළමයි කවුරුත් 13ට වැඩි ළමයි මෙන්න මේ විභාගය කරොත් මේක A පාස් එකක් ගත්තොත් එයාගේ සර්ටිෆිකේට් එකේ ස්ටෑන්ඩඩ් එක තව ටිකක් වැඩි කරලා තමයි දෙන්නේ. කියන්නේ B1 එකක් තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ A1 එක දෙන්නේ 140න් අඩු ළමයි. A1 එක දෙන්නේ ලකුණු 140න් තමයි A1 එක. ඒ කියන්නේ B පාස් එකක්. ඒ බලන්න මේ 150 B1 මට්ටමේ තමයි තියෙන්නේ. ඒ සාමාන්‍ය B1 මට්ටමේ කියලා කියන්නේ ළමයා IELTS වල 4.5ට සමානයි. ඒතර පෙට් කරන ළමයෙක් එයා ඩික්ටිෂන් පාස් එකක් ගත්තොත් ඒක IELTS වල 5.5 වලට. ඒ කියන්නේ යාට B2 සර්ටිෆිකේට් එක තමයි හම්බෙන්නේ. ඒක 5.5 වලට equal. හැබැයි මදි. 5.5 කියන්නේ මදිනේ. ඒක මොකද්ද ඇති ස්ටේජ් එක? මෙන්න මේ අන්තිම ස්ටේජ් එක මොකද්ද? first certificate in English. නැත්නම් අපි FC කියලා කියනවා. FC වෙනකන් විතර අපි දැනට පාඨමාලාවන් කරන්නේ. මේ FC කරන ළමයෙක්ට හම්බ වෙනවා IELTS වල 6.5. අන්න ඕක තමයි IELTS අවශ්‍ය නැහැ කියලා කියන්නේ. මේ විභාගයේ FC වෙනකන් ගියොත්. හැබැයි FC කරොත් නිකන් විභාගෙට ගත්තා කියලා ඒක ඉක්වල් වෙන්නේ නැහැ. බොරු කියන්න අවශ්‍ය නැහැ. ඒක ඩික්ටේෂන් පාස් එක ගන්න. ඒ කියන්නේ A පාස් එකක් ගන්න. ඒ ගන්න A පාස් එක තමයි 6.5ට සමානයි. ඒකේ අඩු පාස් එකක් ගත්තොත් ඒකේ රේට් එක තව ටිකක් අඩු වෙනවා 6.12 වගේ අඩු. ඒ වගේම තමයි මම කිව්වේ අර 13ට වැඩි කියලා. දැන් සමහර දෙමව්පියෝ හිතන්න පුළුවන් මෙහෙම දෙයක්. දැන් හිතන්නකෝ ළමයා ස්ටාර්ටර්ස් අවුරුදු 7න් පටන් ගත්තා කියලා. දැන් අපි මාස 6ත් 8ත් නේ කරන්නේ. හිතන්නකෝ අවුරුද්දක් ගියා කියලා. දැන් ස්ටාර්ටර්ස් කරන අවුරුදු 7න්, මූවර්ස් කරන අවුරුදු 8න්, ට්‍රයල්ස් කරන අවුරුදු 9න්. ඒතර ළමයා අවුරුදු 13 වෙනකන් ඉන්නවද මේ කෙට් කරන්න කියලා අහන්නේ. එහෙම ප්‍රශ්නයක්වත් තියෙනවනේ. නෑ. ඒකත් මම පැහැදිලි කරන්නම්. මේක එකම රීතිය තමයි අවුරුදු 13ට වැඩි නම් මේ YLE කරන්න බෑ. කියන්නේ ස්ටාර්ටර්ස් මූවර්ස් ෆ්ලයර්ස් කරන්න. හැබැයි අවුරුදු 13ට අඩු කෙනෙක්ට මේ කෙට් පෙට් FC එක්සෑම්ස් කරන්න පුළුවන්. දැන් ගොඩක් ඉන්ටර්නැෂනල් ස්කූල්ස් යන ළමයි. අපි ගොඩක් රොයල් ඉන්ටර්නැෂනල් ස්කූල් එක වැඩ කරනවා. CIS එකත් එක්ක. මොකද්ද මේ කොලම්බෝ RICS එකත් එක්ක. දැන් ඒ ස්කෝල වගේ ගත්තාම ගොඩක් තමයි දැන් අවුරුදු එයාලා ග්‍රේඩ් 6 7 යනකොට FCත් කරලා ඉවරයි. කියන්නේ පොඩි කාලේ ඉඳලා වර්ග කන්ටිනියු කරගෙන. දැන් අපිත් එහෙම අපි සමහර ළමයි ඉන්නෝ දැන් කෙට් කරන අවුරුදු 12 ළමයි වගේ. සෝරි 10 ළමයි වගේ ඉන්නවා කෙට් කරන. කෙනා 5 6 ළමයි ඉන්නවා කෙට් කරන. අයියේ. ඒ ළමයිලා මුලින් ඉඳලම මේක අල්ලගෙන කිව්වොත් මේක හරීම ලේසියි. මොකද ඒවට ළමයි හුරු වෙනවා. ළමයිගේ දැනුම වර්ධනය කරගන්න. එයාලගේ ලැන්ග්වේජ් ස්කිල්ස් ටික එයාලා ඉම්ප්‍රූව් කරගන්න. ඒතර මේක කරගෙන යනකොට එයාලට භාෂාව කියලදී හරියට අපි කියන්නේ piece of cake. අර කජු කෑල්ලක් වගේ තමයි. ඒක හරීම ලේසි කජු කනවා වගේ කියලා කියන්නේ. මොකද අර මුලින්ම පටන් ගන්න ළමයි පරක් වුණොත් මේ එක්සෑම්ස් ටික කරන් තව ටිකක් පරක් වෙනමුත් ඒක ගැන හිතා ඉන්න එපා. දැන් හරි ළමයව මේ එක්සෑම්ස් වලට යොමු කරලා විභාගකට යොමු කරලා ඒ ළමයින්ගේ භාෂා හැකියාවන් ටික වර්ධනය කරලා දෙන ගමන්ම ඔවුන්ගේ ජාත්‍යන්තර සහතික ලබා ගන්න ඒ අවශ්‍ය අවකාශය හදලා දෙන්න දෙමාපියන්ට පුළුවන්. හරි. එතකොට දැන් කේම්බ්‍රිජ් කොලෙජ් ගැන මම සඳහන් කිරීමක් කරා. මේකෙත් පොඩි හැඳින්වීමක් තියෙනවා. Cambridge College is one of the leading Cambridge ESOL exam preparation centers in the country. මම කියන්නේ මගේ ආයතනය තමයි ලංකාවේ තියෙන හොඳම ආයතනය. මගේ ආයතනය තමයි ළමයි වැඩිපුරම ඉන්න කියලා කියන්නේ. තව ආයතන රාශියක් Cambridge exam preparation centers ලංකාවේ තියෙනවා. හොඳ ආයතන තියෙනවා ඇත්තටම. නමුත් අපිත් ඒ අතර හොඳ එක් ආයතනයක්. Annually we send more than 1000 applicants for exams and get the best results. ඒ වගේම අපි ගැන කතා කරනකොට අපේ සහතික ගැන කතා කරනකොට මේකට අපේ ළමයි හොඳම රිසල්ට්ස් අතර ඉන්නවා. දැන් මේ ළඟදී කෙට් එක්සෑම් එකක් තිබුණා කැන්ඩි වල. ළමයි 30ක් එක්සෑම්ස් වලට ගියා. මට ප්‍රූෆ්මන්ට් පෙන්වන්න පුළුවන් වුණා. මගේ අපේ Facebook page එකට ගියොත් ඒකේ බලා ගන්න පුළුවන්. ළමයි 30ක් එක්සෑම්ස් දීලා. ළමයි 30න් 21 දෙනෙක්ම A පාස් කරා. අනිත් ළමයි ටික BC ගත්තා. ඒතකොට ඒ වගේ රිසල්ට්ස් හොඳයි. මේ මෑතකදී මම හිතන්නේ මාසයකට වගේ කලින් ස්ටාර්ටර්ස් එක්සෑම්ස් මූවර්ස් එක්සෑම්ස් තිබුණා. ළමයි හැමෝටම වගේ ෂීල්ඩ්ස් 15ම තිබුණා. ඒ ලිස්නින් වලට 5, රීඩින් වලට 5, රයිටින් වලට 5 වගේ ෂීල්ඩ්ස් තියෙනවා. නිසා අපේ රිසල්ට්ස් හොඳයි. මොකද අපි ප්‍රෙපරේෂන්ස් කරනකොට ඉතින් ඇත්තටම හරියටම කරා. අපි
මම පේනනම් අපි කරන පොත් ටික ග්‍රැමර් බුක් එකක් කරනවා කියන්නේ මම ලියපු ග්‍රැමර් බුක් එක හැම ස්ටේජ් එකකටම දාලා තියෙනවා. ඒක හම්බෙන දෙමාපියන්ට මම පෝස්ට් කරලා එවනවා. ඊට පස්සේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකෙන් ප්‍රෙස් කරලා තියෙනවා get ready for starters movers flyers ඒ පොත් ටික කරනවා. ඊට අමතරව කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකේ පාස් පේපර්ස් පොත් තුනක් තියෙන ඒ පොත් තුනම අපි සම්පූර්ණ කරලා ඒ වගේම ස්පීකින් ටෙස්ට් එකට අදාළ මේ දේවල් ළමයි හොඳින් පුහුණු කරලා තමයි විභාගයට යවන්නේ. මොකද මේ දේ පිළිබඳව අපිට හොඳ අත්දැකීමක් තියෙනවා. We provide you Cambridge TKT qualified and experienced teachers. අපි ෆිසිකල් ක්ලාසස් වලට හම්බුනොත් උඩතුරට මාව හම්බෙන්නේ නැහැ. ටීචර්ස්ලා තමයි හම්බෙන්නේ. ඒතර එහෙම ටීචර් කෙනෙක්ව මං හරහා පුහුණු වෙච්ච. ඒ වගේම TKT qualification එක තියෙන. මම TKT lecture කෙනෙක් Cambridge University එක හරහා. ඒතර මේ වගේ මං හරහා පුහුණු ගුරුවරු රාශියක් ඉන්නවා. එතකොට TKT qualified teachersලා තමයි හම්බෙන්නේ ෆිසිකල් ක්ලාසස් වලට. ඔන්ලයින් ක්ලාසස් නම් දැනට මම විතරයි මැනේජ් කරන්නේ. with best resource achievements, reasonable cost fee structure. ඒ වගේම cost fee එක මාසිකව ගෙවන්න පුළුවන් දෙමාපියන්. flexible class schedules ගොඩක් දුරට රාත්‍රී පන්ති තමයි ළමයින්ට පැවැත්වෙන 6-8 වගේ කාලය ඇතුළත. flexible examination arrangements more than 10 exam sessions annually. ඒ වගේම තමයි exams ගැන බය වෙන්න දෙයක් නැහැ. කෝස් එක ඉවර කළා මාස 3-4ක් exams ගැන බය බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් කෝස් එක මාස 6ක් 8ක් අතර කියලා අවුරුද්දක් එකහමාරක් විතර කරන ආයතනක් තියෙනවා එක්සෑම්ස් නැති නිසා. එහෙම බය වෙන්න දෙයක් නැහැ. මොකද මම කේම්බ්‍රිජ් එක්සෑම් සෙන්ටර්ස් 3ක් එක්ක වැඩ කරනවා. ඒ නිසා මට ඕනම කාලයක එක්සෑම් එකක් ඇරේන්ජ් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ළමයින්ට මේ එක්සෑම්ස් පරක් වෙන එක ගැන වද වෙන්න දෙයක් නැහැ. දෙමාපියෝ අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න. ඒතර මම කෙටියෙන් පැහැදිලි කිරීමක් කරා පාඨමාලාව ගැන. ඒ වගේම තමයි දෙමාපියන් මේ පාඨමාලා ගාස්තු පිළිබඳවත් ගාස්තු කීයද ගෙවන්නේ කොහොමද? ඒ පිළිබඳවත් පොඩ්ඩක් දැනුවත් කරොත් හොඳයි කියලා මම හිතනවා. ඒතර මම දෙමාපියන්ට PDF එකක් මේකට යවලා තියෙනවා. ඒ PDF එක ගොඩ දෙනෙක්ට හම්බෙලා ඇති. ඒකේ විස්තර තියෙනවා. මම ඒකත් පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මේ තියෙන අපේ ක්ලාසස් මේ කැන්ඩි ක්ලාස් එක ඒ වගේම ළමයි එක්සෑම්ස් වලට සහභාගී වෙන ආකාරය සර්ටිෆිකේට්ස් ගන්න විදිය තමයි තියෙන්නේ. ඒතර මේ තියෙන්නේ ෆී ස්ට්‍රක්චර් එක. ප්ලේස්මන්ට් ටෙස්ට් එකක් ඔන්ලයින් වල අපි තියන්නේ නැහැ. ඒක දෙමාපියෝ තමයි ඩිසයිඩ් කරන්න ඕනේ තමන්ගේ ළමයින්ගේ හැකියාව මට්ටම. ඇඩ්මිෂන් එක 2000යි. නමුත් ඔන්ලයින් වල අපි 1000 එක පොඩ්ඩක් අඩු වෙනවා. 1000 තමයි අපි ඔන්ලයින් ළමයින්ගෙන් ගන්න. මේක ෆිසිකල් ක්ලාසස් වල එක තියෙන්නේ. ඒ වගේම මාසික ගාස්තු ස්ටාර්ටර්ස් මූවර්ස් ෆ්ලයර්ස් ළමයින්ට 2500යි මාසිකව. ඒ වගේම කෙට් පෙට් FC ළමයින්ට මාසික ගාස්තුව 3000ක් තමයි වෙන්නේ කෙට් ළමයි. දා පන්ති ගාස්තුව පන්තිර සහභාගී වෙන මුලින්ම ඇඩ්මිෂන් එකයි පාලි මාසික ගාස්තුවයි ගෙවන්න ඕනේ. බැංකු විස්තර මම එවන්න. ඊට පස්සේ පොත්වලට යම් ගෙවීමක් කරනවා. ඊට පස්සේ පොත්වලට ගෙවීම කරාට පස්සේ ඒ පොත් ටික අපි පෝස්ට් කරලා එහෙම නැත්නම් කුරියර් කරලා එවනවා. එතකොට මේ පොත් හරහා තමයි ඉගැන්වීම් කරන්නේ. ඊට පස්සේ මම අර කිව්වා වගේම මේ මොනවද මේකේ සිලබස් එක පොඩ්ඩක් එක පෙන්නන්න පේරන්ට්ස්ට කොහොමද අපි මේක සිලබස් එක හැදෙන්නේ කියලා. දැන් මේක ගත්තාම මේකේ PDF තමයි අපි කරන්නේ. හැබැයි ළමයින්ට අපි කරන්නේ ඔරිජිනල් බුක් එකම තමයි කරන්නේ. මේක අපි ස්ටාර්ටර්ස් වල ගත්තොත් මේ තියෙන මේ විදිහට පොත් ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි get ready for starters කියන පොත. මේ get ready for starters කියන පොත කරන කෙන යනකොට මේ වගේ විවිධ
ඇක්ටිවිටීස් තමයි ළමයින්ට තියෙන්නේ. මේක යුනිට් 1 එක. දැන් මේක බලන්න words. එතන මේ ළමයින්ගේ මේ words improvement අපි කරා. animals ළඟ. ඊට පස්සේ speaking එකක් ළමයින්ට කරලා තිනවා what color. ඊට පස්සේ look and write color and say මේ color එක ළමයි කියනවා. මේ සිංගියුලර් ප්ලූරල් අතර වෙනස. මේක අපි ප්ලේ කරාට පස්සේ ළමයි ඇක්ට් කරන්න දෙන්න. ඔන්ලයින් වුණත් අපි ඒක කරනවා. මේක listen and check. මේක read and color. ඊට පස්සේ හැම යුනිට් එක කරන පස්සේ මෙයාගේ ප්‍රැක්ටිස් ටෙස්ට් එකක් ළමයින්ට කරන්න තියෙනවා. ඊට පස්සේ මෙයාලට මම අර කිව්වාගේ වර්ඩ් ලිස්ට් එකක් තියෙනවා කේම්බ්‍රිජ් එකේ වර්ඩ් ලිස්ට් එක. අර ස්ටාර්ටර්ස් පොත යුනිට්ස් 18ක් තියෙන විදිහට අපි කම්ප්ලීට් කරනවා. ඉතින් මේ ස්ටාර්ටර්ස් වල වර්ඩ් ලිස්ට් එක. ඉතින් මේ වර්ඩ් ලිස්ට් එක අපි ළමයි ඩික්ටේෂන් වර්ඩ්ස් දීලා මේ හැම වචනයක්ම ස්පෙල් කරන්න, ප්‍රොනවුන්ස් කරන්න අපි ප්‍රැක්ටිස් කරනවා එක්සෑම් එකට යන්න කලින්. මොකද මේ වර්ඩ්ස් තමයි ළමයින්ට එක්සෑම්ස් වලදී ලියන්න අවශ්‍ය වෙන වර්ඩ්ස් නිසා. ඊට පස්සේ ඒ පේපර් බුක්ස් එකයි ඒ ස්ටාර්ටර්ස් ස්ටුඩන්ට්ස් බුක් එකයි වර්ඩ් ලිස්ට් එකයි ග්‍රැමර් බුක් එකයි එකට යනවා. ඒ ටිකම ඉවර වුණාම අන්තිම මාස දෙකක කාලය ඇතුළත මේ කේම්බ්‍රිජ් එක්සෑම්ස් පාස් පේපර්ස් කරනවා. පාස් පේපර්ස් කරනවා. පාස් පේපර්ස් ටික කරලා අපි කියන පාස් පේපර්ස් 9ක් ළමයි එක්සෑම්ස් වලට යන්න කලින් අපි කරලා තමයි එක්සෑම්ස් වලට යවන්නේ. අන්තිමට ස්පීකින් ටෙස්ට් එකට අදාළ කාඩ්ස් උත් තියෙනවා. ඒවත් අපි ළමයින්ට ප්‍රැක්ටිස් කරනවා ස්පීකින්. ඒ වගේ පොත් තුනක් තියෙනවා. ස්ටාර්ටර්ස් වලට, මූවර්ස් වලටත් එහෙමයි, ෆ්ලයර්ස් වලටත් එහෙමයි. ඒතර කෙට් වල පොඩ්ඩක් සිලබස් එක වෙනස් වෙනවා. මොකද කෙට් වල ටිකක් ස්ටෑන්ඩඩ් විදිහට තමයි තියෙන්නේ. ඒකේ පරිවර්තන තමයි මෙන්න මේ key for school strain එක කියලා. ඒතර මේකේ කලර් නෑ. මේක අර IELTS සිස්ටම් එකටම තමයි යන්නේ. එතකොට මේ වගේ ළමයින්ගේ language skills ටික ඩෙවලොප් වෙනවා. මේකට අමතරව කෙට් වලට ස්පෙෂල් ග්‍රැමර් බුක් එකක් තියෙනවා. ග්‍රැමර් බුක් එකම අපි කවර් කරනවා. මේ පාඨමාලාව කරගෙන යන අතරතුර ළමයින්ගේ ව්‍යාකරණ දැනුම වැඩි දියුණු කරගන්න. ඒ විදිහට තමයි සිලබස් එක වෙන්නේ. ඒතර මේකේ ඊට පස්සේ බූස්ටර් බුක් එක තියෙනවා. මේක පේපර් එක. මේක එක්සෑම් බූස්ට් මේ ඔක්කොම print කරලා එවනවා. පැක් එකම. මේ එක්සෑම් බූස්ට් එක. ඒකේ ගොඩාක් එක්සෑම් ප්‍රැක්ටිස් ටාස්ක් තමයි තියෙන්නේ. ඊට අන්තිමේට එකේ පේපර් බුක්ස් දෙකක් තියෙනවා. ඒ පේපර් බුක්ස් දෙකම අපි කම්ප්ලීට් කරනවා. ඒ කියන්නේ ළමයි මේ එක පේපර් එක බුක් එකක ටෙස්ට් 4ක් තියෙනවා. all together there are 8 ටෙස්ට් 8ක් තියෙනවා. මේ ටික ඉවර කරලා තමයි මේ ස්පීකින් කරලා තමයි අපි ළමයි එක්සෑම්ස් වලට යවන්නේ. ඒකට මම හිතනවා මම ගොඩක් පැහැදිලිව ගොඩක් දේවල් පැහැදිලි කරලා දුන්නා. පොඩි අසනීප තත්ත්වයකිනුත් තමයි ඉන්නේ. නමුත් මේක මට අර කරන්න අවශ්‍ය වුණා. පැයක් මම පහු කරෙත් ඒ මම පොඩි අසනීප තත්ත්වෙට බෙහෙත් ගන්න යන නිසා. හරි. ඒතර ඒ විදිහට මම හිතනවා පැහැදිලිව මම හැමදේම එක්ස්ප්ලেইন කරා. ඒතර අනිත් විස්තර ටික මම ගෲප් එකට එවන්නම්. ක්ලාස් ටයිම් ටේබල් එක සහ හැදෙන්න කොහොමද ඒක අපිට හැමෝටම පුළුවන් ටයිම් එකක් අපිට arrange කරගන්න පුළුවන්. මොකද මේ දැන් මේකේ හැමෝම එකටම ඉන්නේ ස්ටාර්ටර්ස් මූවර්ස් කෙට් ළමයි ඔක්කොම එකට තමයි මේකේ ඉන්නේ. ඒක තමයි ගොඩාක් දෙමාපියෝ කිහිප දෙනෙක්ම මැසේජ් කරලා ඒකට සහභාගී වෙන්නේ නැහැ. ඒක තමයි රෙකෝඩින් එක යවනවා. ඒ දෙමාපියන්ට බලලා එයාලා ඩිසයිඩ් කරයි ළමයා මේකට සහභාගී කරනවාද කියලා. ඒ වගේම තමයි ළමයින්ට මොකක් හරි දෙයකින් පන්තියට සහභාගී වෙන්න බැරි වුණොත් YouTube unlisted recordings එකක් තමයි මම අප්ලෝඩ් කරන්නේ. ඒ කියන්නේ ඕනම දවසක ළමයින්ට ඒ link එක හරහා ගිහිල්ලා YouTube එකේදී ඒ කරන ක්ලාස් එක බලා ගන්නත් පුළුවන්. ඒතර කිසිම පාඩමක් මගේ හැරෙන්නේ නැහැ. ඒකත් ඔන්ලයින් වල තියෙන යම්කිසි වාසියක්. ෆිසිකල් ක්ලාස් වල ඒ වාසිය ඇත්තටම නැහැ. හරි. එතකොට දැන් දෙමාපියෝ අහන්න ඕනම ප්‍රශ්නයක් මොහරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මම ඒක පැහැදිලි කරලා දෙන්න. ඒ ප්‍රශ්නෙට ඔයාලට තියෙන ප්‍රශ්නෙට පිළිතුරක් මම දෙන්න. කියන මොකක් හරි අපැහැදිලි තැනක් තියෙනවා කියන්න මම ඒක පැහැදිලි කිරීමක් කරන්න.
හරි. පේන විදිහට සියලුම දේවල් දෙමව්පියන්ට ගොඩක් පැහැදිලි. එහෙනම් මම සෙෂන් එක අද නවත්තනවා. ඊට පස්සේ අනිත් විස්තර ඒ කණ්ඩායම් මම දාන්න groups starters group එක වෙනවා. movers group එක සහ flyer මේ cat group එක. ඒතර වයසට අදාළව ඒ group එකට join වෙනවා. ඊට පස්සේ මම payment details ටික group එකට එවන්නම්. හොඳයි. එහෙනම් thank you everyone. Good night. See you next day.